හොඳයි. අද අපි කතා කරන්නේ යන්නේ මහායාන බුදුදහමේ හරිම සුවිශේෂී ගොඩක් දෙනෙක් ගෞරව කරන චරිතයක් ගැන. ඒ තමයි අමිතාභ බුදුන් වහන්සේ. උන්වහන්සේගේ නමේ තේරුම අපරිමිත ආලෝකය. ඉතින් අපි මේ විග්‍රහය හරහා උන්වහන්සේගේ ඒ සිතා ගන්න බැරි තරම් විශාල ශෝභමානත්වය සහ කරුණාව ගැන ටිකක් ගැඹුරින් බලමු. එහෙමනම් කවුද මේ අපරිමිත ප්‍රඥාවේ සහ ශෝභමානත්වයේ බුදුන් වහන්සේ කියලා කියන්නේ? අපි මේ අභිරහස ටිකෙන් ටික ලියා ගනිමු. හරි, එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම බලමු මේ විශ්වීය චරිතයේ මූලික මනෝන්‍යතාවය මොකක්ද කියලා. සරලවම කිව්වොත් අමිතාභ බුදුන් වහන්සේ කියන්නේ අපරිමිත ප්‍රඥාවේ සහ කරුණාවේ මූර්තියක්. විශේෂයෙන්ම මහායාන බුදුදහමේ නැගෙනහිර ආසියාව පැත්තට ගියාම උන්වහන්සේට ලැබෙන්නේ පුදුමාකාර ගෞරවයක්. ඉතින් කොහොමද මේ විශ්වීය බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුනේ? ඒ කතාව පටන් ගන්න ඇත්තටම අපිට හුරුපුරුදු මනුෂ්‍ය චරිතයකින්. සුඛාවති ව්‍යුහ සූත්‍රයට අනුව බොහොම ඉස්සර කාලෙක අතීත යුගයක උන්වහන්සේ වැඩ හිටියේ ධර්මාකාර කියන නමින් භික්ෂුවක් විදිහට. ඔන්න ඔතනින් තමයි මේ මුළු ගමනම පටන් ගන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ ධර්මාකාර භික්ෂුව පැවිදි වෙන්න කලින් රජ කෙනෙක්. හිතන්නකෝ, තමන්ගේ රාජධානිය, සිංහාසනය, සියලුම සැප සම්පත් මේ ඔක්කොම අතෑරලා තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා තින්නේ. ඒකෙන්ම පේනවා නේද උන්වහන්සේගේ අදිෂ්ඨානය කොයි වගේද කියලා. වැදගත්ම දේ තමයි මේ රජතුමා ධර්මාකාර භික්ෂුව බවට පත් වුණාට පස්සේ ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ බුද්ධත්වයේ කරා යන ගමන පටන් ගන්නවා. හරි. දැන් අපි උන්වහන්සේගේ කතාවෙන් පොඩ්ඩක් පැත්තකට ගිහින් බලමු උන්වහන්සේගේ නිර්මාණය ගැන. ඒ කියන්නේ උන්වහන්සේගේ බුද්ධත්වයෙන්ම නිර්මාණය වුණු ඒ අසිරිමත් පරිපූර්ණ දේශය ගැන. සුඛාවතිය. මේක තමයි ධර්මාකාර භික්ෂුවගේ අර දෙවන්ත ප්‍රාර්ථනාවල ප්‍රතිඵලය. කිසිම දුකක් නැති සතුටින් පිරුණු පරම පවිත්‍ර බුද්ධ ක්ෂේත්‍රයක්. වැදගත්ම දේ, එහි උපත ලබන ඕනම කෙනෙක්ට හරිම පහසුවෙන් බුද්ධත්වය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ සුඛාවතිය හැදුනේ කොහොමද? ඒකට පදනම් වුණේ සියලුම සත්‍යෝ වෙන්වෙන්ම කරපු පොරොන්දු මාලාවක්. අපි බලමු ඒ ගැන. ධර්මාකාර භික්ෂුව තමන්ගේ බුද්ධත්වයටයි සුඛාවතිය නිර්මාණය කරන්නයි පදනම් කරගත්තේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා 48ක්. මේ ප්‍රාර්ථනා තමයි උන්වහන්සේගේ මහා කරුණාවේ හරය වෙන්නේ. මේ ප්‍රාර්ථනා 48 අතරින් 18 වෙනි එක තමයි ප්‍රධානම සහ ජනප්‍රියම එක. මෙතනින් කියවෙන්නේ බලන්න, සුඛාවතියේ උපදින්න කැමැත්තෙන් 10 පාරක් හරි අමිතාභ නාමයේ හිතන ඕනෙම කෙනෙකුට එහෙ උපදින්න පුළුවන් කියලයි. ඒක වෙන්නේ නැත්නම් Taman බුදු නොවෙම්වා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් විතරක්ම විමුක්තිය ලැබෙනවා කියන හරිම බලවත් පොරොන්දුවක් මේක. ඊට පස්සේ 19 වෙනි ප්‍රාර්ථනාවෙන් අර පොරොන්දුව තවත් ශක්තිමත් කරනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ නම හිතන අනුගාමිකයන්ගේ ජීවිතේ අවසාන මොහොතේදී අමිතාභ බුදුන් වහන්සේම පිරිසත් එක්ක එයා ඉස්සරහට වඩිනවා කියලා පොරොන්දු වෙනවා. හොඳයි. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ කතාවේ ඇත්තටම හිතා ගන්නත් බැරි විස්මයජනකම කොටසට. ඒ තමයි අමිතාභ බුදුන් වහන්සේගේ ඒ මහා විශ්වීය ස්වરૂපය පිළිබඳ විස්තරය. මේ විශ්වීය පරිමාණයක් කොච්චරද කියලා තේරුම් ගන්න අපි පොඩ්ඩක් හිතමු. සාමාන්‍ය මිනිස්සෙකුගේ ප්‍රමාණයයි මුළු විශ්වයේම ප්‍රමාණය අතර තියෙන අති විශාල වෙනස ගැන. අමිතයිරු ධ්‍යාන සූත්‍රයේ තියෙන විදිහට අමිතාභ බුදුන් වහන්සේගේ ශරීරයේ උස ගංගා නදියේ වැලි වගේ යොදුන් කෝටි 6 ලක්ෂයක්. යොදුනක් කියන්නේ ඉතින් පරණ ඉන්දියානු මිනුමක්. කොමුණත් මේ කියන්නේ ඇත්තටම අපේ මනසින් මවා ගන්නවත් බැරි තරම් අතිවිශාල දැවැන්ත ප්‍රමාණයක් ගැන. උන්වහන්සේගේ ස්වරූපයේ තව විස්තර ටිකක් බලමු. සමය පැහැය, නළල මැද තියෙන ඌර්ණ රෝමයේ ලොකුකම, ඒ වගේම ශරීරයේ රෝම කූප වලින් විහිදෙන ආලෝක කිරණ, මේ හැම දෙයක්ම විස්තර කරන්නේ විශ්වීය පරිමාණයකින්. උන්වහන්සේගේ ස්වරූපය විස්තර වෙන්නේ පුදුමාකාර සංඛ්‍යා රටාවකින්. මුලින්ම උන්වහන්සේගේ ශරීරය අලංකාර කරන මහා පුරුෂ ලක්ෂණ තියෙනවා 84000ක්. ඊළඟට අර හැම මහා පුරුෂ ලක්ෂණයකටම සම්බන්ධ වෙච්ච අනුව්‍යංජන ලක්ෂණ තවත් 84000ක් තියෙනවා. හිතන්නකෝ ඒ සංකීර්ණත්වය. ඉවර නෑ. අර හැම අනුව්‍යංජන ලක්ෂණයකින්ම විහිදෙන ආලෝක කිරණ ගානක් තවත් 84000ක්. ඉතින් මොකන්ද මේ අනන්ත ආලෝකයේ අරමුණ? ඒ තමයි මේ විශ්වයේ දස දිශාවෙම තියෙන හැම ලෝකයක්ම ආලෝකවත් කරන එක. එකම සත්වයකවත් අතපසු නොකර හැමෝටම ළඟා වෙලා ඒ අයව නිවැරදි මාර්ගයට යොමු කරන එක.
උන්වහන්සේගේ ස්වරූපය ගැන කියන අවසාන ඒ වගේම විස්මයජනකම විස්තරය තමයි මේ. උන්වහන්සේගේ ආලෝක වලල්ල එහෙම නැත්නම් ප්‍රභා මණ්ඩලයේ ඇතුළෙම ගණන් කරන්න බැරි තරම් බුදුවරු සහ බෝධිසත්වයෝ ඉන්නාලු. ඒ කියන්නේ උන්වහන්සේගේ පැවැත්ම ඇතුළෙම තව විශ්වයක් තියනවා වගේ. ඉතින් මේ විග්‍රහය අපි අවසන් කරන්නේ ප්‍රශ්නයක් අහලා නෙමෙයි ඒ වෙනුවට මූලාශ්‍ර ග්‍රන්ථවල මේන හරිම බලවත් ආශිර්වාදයකින් මේක ඇත්තරම හිතේ රැඳෙන ලොකු අනුනාදයක් ඉදිරි කරන ප්‍රාර්ථනාවක්.